Plate එකක් ගමුකෝ. හැබැයි ලස්සනයි. මේකේ මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ හරිම ලස්සනයි. යන පාරෙමයි තියෙන්නේ. යන්. අර අපි ආපු පාර නේද අර? ඕනේ. අපි හල්දුම් මුල්ල පහු කරලා එනකොට මෙන්න මේ වීව් එක දැක්කා. ඒ හින්දා අපි බයික් එක නවත්තලා පාර පැනලා ආව පොඩි වීඩියෝ එකක් ගන්න. මේ අතර මාරම ලස්සනයි. අර අපි ආපු පාර තමයි අර පේන්නේ පල්ලෙහේ. අපි ෂෝ කරාට පස්සේ වාහන නෑ අතර නවත්තලා බලන්න වටිනවා මාර ලස්සනයි නේ. නේද අර? ඔන්න. අපි සෑහෙන උඩින් ඉන්නේ නේ. ඔව්. මේ මාර ලස්සනයි. මේ මෙච්චර ලස්සන. අපි එනකොට අර පැත්තේ හොඳ වීඩියෝ. ඇත්තටම මේ අනේ මන්ද අපේ ලංකාව මාර ලස්සනයි අප්පා. මේ ශ්‍රී ලංකාවේ අපෝ මොකද කියන්නේ? ඔව් අර මොකද තියෙන්නේ? ඇත්තටම මාර ලස්සනයි. මම කියන්නේ බයික් එකක එන්න ඕනේ මේවා බලන්න. ඔරා අන්න මාර කෝල් එකෙන් දැන් මේ අවුව තිබුණට මේ කිසිම අමාරුවක් නැහැ ඒකට. හරිම මාර කෝල්
වෙලා සෑහෙන වෙලා යයි මොකද මේ බයික් එක අද්දන්නේ නැහැ. මාරක හරි තමිල් අය ඉන්නේ. ඒගොල්ලන්ට අවුරුදු තියෙනවනේ මේ සමහර අය. දැන් බලනවා ආපාර හරිද කියලා. ඔව් ඒක අපිට කොහෙව හරවන්න තිබුණේ නැහැ නේ. කෙලින්ම තිබුණේ මැප් එකේ. එහෙනම් බලන්න. ඕ බලන්න. ඕනේ නැහැ. ඈ? පරදලින් නේද ඕනේ. මේක චුට්ටුක් ගන්න. නෑ නිකන් චුක්කියාව නෙවෙයි යන්නේ. මේක මැද බය වෙන්න එපා. දැන් ඇති ඕන බෑ. ඔව් දැන් අපි බණ්ඩාරවල ඉන්නේ. අර බඩු උස්සන් යන්න. අම්මා ට්‍රැෆික්. අවුරුදුනේ අපි දැන් ඉන්නේ කුඹල්වෙල මේ ඇල්ලට යන්න නම් වම් පැත්තට හරවන්න තිබ්බනේ. හැබැයි මේ අපි කුඹල්වලින් දකුණු පැත්තට හරවලා තමයි යන්නේ. මොකද අපි නවතින තැන තියෙන්නේ ඒ පාරේ. මේ අපි අර කුඹල්වෙල පන්සල දැනෙන පාරේ පේනවා කන්ද උඩ තියෙනවා. මේ ඒකට ඉතින් යන්න පුළුවන්. අපි දැන් දන්නේ නැහැ. මොකද මේ දැනටමත් අපේ චෙකින් ටයිම් එක පොඩ්ඩක් පහුවෙලා තියෙන. අපිට එන්න කියලා තිබුණේ 2ට. ඒනට දැන් 2 පහුවෙලා. දැන් 2:00යි. මේ එතෙන්ට ගිහිල්ලා අනික තව අපි කෑවෙත් නෑ දවල්ට. මේ ඉන්න බඩගිනි day 2 එකේ අපි නවතින තැනට ආවේ. දැන් වෙලාව 2:45යි. අපිට check-in එක තිබුණේ 2ට. ඒ අර පොඩ පාර්ශ්වය නැතිනම් අපි දැන් තැන් වල නතර වෙනානේ. ඉතින් මේ මෙතන ඇත්තටම මෙතන නම මොකක්ද? Misty Heaven ඇල්ල. ඇල්ල ටවුන් එකට මාරව ළඟයි. ටවුන් එකේම වගේ තමයි තියෙන්නේ. ෂුට්ටක් ඇතුළට එන්න. මේ හොයාගන්න ලේසි. අපි මේක හොයාගත්තේ ඇත්තටම Google search කරලා. මේ බොහොම අමාරුවෙන් හොයාගත්තේ. මොකද සේරම මේ වටේටම තියෙන ඔක්කොම තැන් බුක් වෙලා තියෙන්නේ. මොකද දැන් සීසන් එකේ හින්දා. මෙතන ඇත්තටම අපිට උනේ මේ room only රුපියල් 7000යි එක දවසකට. ඉතින් කැනේ හැටියට ලස්සනයි. ඒ හැටියට ඒ ගාන ඕකේ ෂේප් ඇත්තටම. මේ මං room එකේ කොහොමද තියෙන්නේ ඒක arrange කරලා තියෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේම ඇඩ් කරන්නම්. ලස්සනයි හොඳට තියෙනවා. හොඳ මාර ක්ලීන්. ඒ වගේම සර්විස් එකත් හරිම හොඳයි. ඒගොල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි. මෙතන ස්ටාෆ් එක. එතකොට අපි මේක ඇත්තටම බුක් කළේ මේ අර කලින් ඊයේ අපි හිටපු තැන වගේ මෙතන ඇවිදින්න කරන්න නම් මොකද නෑ. මේක තනි බිල්ඩින් එකක්. මේ රූම් එකට ආවදී රූම් එක විතරයි. හැබැයි මේකේ බල්කනි එකට මාර ලස්සන වීව් එකක් තියෙනවා. මේ මාලට පෙන්නන්නම් ඒක කොහොමද කියලා. ඒ වීව් එක නිසාම තමයි මේක ඇත්තටම කොහොම හරි බුක් කරගන්න පුළුවන් ද කියලා මම try කළේ.
මේ හරිම ලස්සනයි. ඒ නිසා ටක් ගාලා බුකින් එක කන්ෆර්ම් කරා. මොකද මෙතන නැති වෙයි කියලා බයකට. මොකද ඇල්ල මාරම ක්‍රවුඩඩ්. හරියට අපි වෙන රටකට ගියා වගේ ඇල්ල මේ ෆොරිනර්ස්ලා විතරමයි අතර ඉන්නේ. මේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි අපි මේ එන ටිකට ලංකාවේ මේ කට්ටියව දැක්කේ. මේ ඔක්කොම ඉන්නේ ෆොරිනර්ස්ලා. ඉතින් මේ දැන් මං හිතන්නේ අපි හිතාගෙන හිටපු කොහෙවත් යන්න මේ කියලා අරිදරවෙන අයිනාශ්වත් යන්න පුළුවන් මේ කියලා හිතන්නේ වහිනවා. අපි වහින්න ඔන්න මෙන්න කියලා තමයි මේ ආවේ. බයික් එක නැවතුවා විතරයි වහින්න ගත්තා. මේ අතරම තාම කාලක් නැහැ. මේ එන ගමන් කන්න නැවැත්තුවා. ඒකට කෑම පොඩක් පරක්කුයි කියලා කියපු නිසා තැන් දෙක තුනකින්ම අනික කන්න ඉඩක් නැහැ. නවත්තපු තැන් දෙකකම ඉඩ නැහැ. කට්ටිය හිටගෙනත් ඉන්නවා. එච්චරට සෙනග. ඒ හින්දා ටක් ගාලා අපි ඉන්න තැනට යන් කියලා ආවා. ඇවිල්ලා බෑග්ස් තියලා අපි යන් කියලා කතා වුණේ. දැන් වහිනවා. එළියට යන්න විදිහක් නැහැ. මේ වැස්ස පායුවාම ඉතින් එළියට ගිහලා කාලා තමයි මේ අපි ආපහු වෙන්නේ. ඒවත් ඇවිදින්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. තව එන්නේ හවස් වෙනවා. ඉතින් දැන් 2:45. මේ හෙට උදේට හැමොනොත් යන්න හිතන්නේ යන ගමන් අපි හෙට ගෙදර යනවා කියලා තමයි ප්ලෑන් කරේ. ගෙදර යන ගමන් දැන් දෙක තුනක් පොඩ්ඩක් බලාගෙන යනවා කියලා තමයි හිතුවේ. මොකද මේ අපි ප්ලෑන් කරන්නේ ඇත්තටම වෙන්නේ නැහැ. අපිට කරන්න ටයිම් එක මදි වෙනවා. දැන් ඊයේ මං කියන්නේ අපි උදේට ඔහියේ යනවා. ඔහියේ ගිහිල්ලා ඊට පස්සේ ඇල්ල යනවා කියලා ඇත්තටම ඔහියේ යන්න ඕනේ නැහැ. මේ නැගිටිනවත් නෑ උදේ නැගිට්ටා. කලින් නැගිට්ටා. හැබැයි අර ඊයේ නැවතුන තැන අපි ෆොටෝස් අරගෙන පොඩ වීඩියෝ කරලා නම් මනම් කරනකොට දන්නේ චුට්ට පරක් වුණා. ඉතින් ඒ හින්දා අර පරක් වෙලා ඔහියේ ගිහලා වැඩක් නෑ. ඔහියට යනවා නම් අනිත් තරමේ උදේ 7:00 වෙලවත් යන්න ඕනේ. නැත්නම් ඉතින් ඇත්තට තේරුම් නැහැ. මේ ඒ නිසා අපි අතරම ගියේ නැහැ. ඉතින් ඉන්න දැන් මම මේ කිව්වට අපි හෙට යන්න හිතන් ඉන්නවා කියලා ඒවා ෂුවර් නෑ. මේ බලන්න ඕනේ. ඉතින් අදට ඒ කියන්නේ අපේ ඩේ 2 එක මෙතනින් ඉවරයි. අතන මේක රෝඩ් ට්‍රිප් එකක්. මලපු දේවල් නෑ බලන්න. හැබැයි එන පාර මාරම ලස්සනයි. මං කියන්නේ ඔයගොල්ලෝ මේ මෙහෙම බලන්න එනවනේ කියන්නේ කොහේ ගියද ලංකාවේ කොහේ ගියද මම නම් කියන්නේ හොඳම වාහනේ තමයි බයික් එක. වැස්සොත් තරම් මනම් උනත් පොඩ්ඩක් අවුල් අමාරුයි. මේ ඒ නියම වාහනේ ට්‍රැවල් කරනවා නම් නියම වාහනේ තමයි බයික් එක. මේ එන පාර මාරම ලස්සනයි. මේ දකින්නත් ඇතිනේ වීඩියෝස් වල දැන් මම දාලා තියෙන වීඩියෝස් එක මාරම ලස්සනයි. ඇත්තටම මිනිස්සුන්ට එන්ජොයි කරන්න පුළුවන්. අපි යන ගමන මොකක් වුණත් මේ බයික් එකේ ගියාම අදට අපේ ඩේ 2 එක ඉවරයි. ඒ කියන්නේ අපේ ට්‍රිප් එක මෙතනින් ඉවරයි. හෙට අපි ගෙදර යනවා. ඉතින් ඔයාලත් නිවාඩි පාඩුවේ මේ පැත්තට ආවොත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නවතින බලාගෙන ඉන්න. මම ඔක්කොම ඩීටේල්ස් දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මේක තමයි අපි ගත්ත රූම් එක. රැක් එකක් තියෙනවා. මිරර් එකක් තියෙනවා. එතකොට පොඩි ටේබල් එකක් තියෙනවා. මේ තමයි බෙඩ් එක. bathroom එක. sliding door එකක් තියෙනවා. lock කරලා. ඒකෙන් අපිට balcony එකට යන්න පුළුවන්. දැන් නම් ටිකක් වහිනවා. මේක තමයි balcony එකට තියෙන view එක. අපි මේ view එකේ ඉඳලා තමයි මේ room එක අත්‍තරම book කළේ. මේ අපිට එවල තිබෙන photos මාරම ලස්සනයි මෙතෙන්ට.
මෙතන ලොකු ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා. අපිට එනනම් මෙතන කන්න බොන්න පුළුවන්. මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට පොඩි බඩුවක් පෙන්නන්නද? මේක ලයිව් පෙන්නන්නේ. හොඳට බලන්න. ඔයාලා දැකලා තියෙනවද? නෑ සමහරු නම් දැකලා ඇති. අනේ මම දැකලා නැහැ. මේ බලාගෙන ඉන්නකොට මීදුමෙන් වැහෙන එක. අර බලන්නකෝ. නිකන් මං ඇතුළේ හිතුවේ මොනවා හරි නිකන් ගිනි තියලා වගේ. නෑ මීදුම කියලා කිව්වා. හරිම ලස්සනයි. තව ටිකකින් මෙතන පේන්නෙම නැතුව යනවලු.